තාක්ෂණය පිළිබඳ සොයන සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මේ එකතු වෙලා ඉන්න ඩෑන් එකේ YouTube channel එක සමග අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අහන්නේ ඔයාලගේ ෆෝන් එක ඉක්මනින් බැටරි වහිනවද? ඒ වගේම ෆෝන් එක වැඩි වෙලා පාවිච්චි කරන්නේ බැරිද? අද මේ වීඩියෝ එකෙන් මම අරන් ඉන්නේ ඔයාලගේ ෆෝන් එකේ බැටරි ඉක්මනින් පළවෙනි කාරණාව විදිහට මම කතා කරන්නේ බොහෝ පිරිසක් නිතරම කරන වැරද්දක් තමයි මොබයිල් data on කරගෙන ඉන්න. ඔයාලා නිතරම මොබයිල් data on කරගෙන ඉන්නවා කියන්නේ ඔයාලගේ මොබයිල් එක ඔයාලා දන්නේම නැතුව හීට් වෙනවා. මෙතනින් ඉක්මනින්ම බැටරි බහිනවා. මෙතනදී ඔයාලට කරන්න පුළුවන් එකම විසඳුම තමයි පැය 24 වගේ data on කරගෙන ඉන්නේ නැතුව අවශ්‍ය වෙලාවදී විතර මොබයිල් data on කරගෙන පාවිච්චි කරන්න. ඒක තමයි මේ විදියට ඔයාලගේ ෆෝන් එක බැටරි බහින එක නවත්ත ගන්න පහසුම ක්‍රමයක් තමයි. දෙවැනි හේතුව විදිහට මම කතා කරන්නේ ඔයාගේ ෆෝන් එකේ brightness level එක ගොඩක් වෙලාවට වැඩි කරලා තමයි ඔයා පාවිච්චි කරන්නේ. මේ ප්‍රධාන හේතුවක් තමයි ඔයාගේ ෆෝන් එකේ බැටරි බහින. අනිවාර්යයෙන් මෙතනදී ඔයාලට කරන්න පුළුවන් එකම විසඳුම තමයි brightness level එක අඩු කරලා මොබයිල් එක පාවිච්චි කරද්දී අනිවාර්යයෙන් ඔයාලා වග බලා ගන්න. ඒක ඉතාම පහසුවෙන් පාලනය කරගත්තොත් මේ විදිහට ඔයාලගේ ෆෝන් එකේ බැටරි බහින එක පහසුවෙන්ම නවත්ත ගන්න පුළුවන්. තුන්වෙනි හේතුව තමයි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ බැටරි බහින ප්‍රධාන හේතුවක් තමයි බෑග්ග්‍රවුන්ඩ් එකේ පාවිච්චි වෙන ඇප්ස් ගොඩක් වෙලාවට ඔයා මොනවා හරි ඇප් එකක් පාවිච්චි කරලා හෝම් බටන් එක අයින් වෙලා යනවා. නමුත් මෙතනදී ඔයාලා හිතාවි ඒ ඇප් එක ක්ලෝස් වුණා කියලා. එතකොට ඔයාගේ ෆෝන් එකේ මේ ඇප් එක අනිවාර්යෙන් රන් වෙනවා. ඔයාලා දන්නේම නැතුව ෆෝන් එකේ බැටරි බහින තවත් හේතුවක් තමයි ඔයාලා ක්ලෝස් කරත් බැටරි බහින එක. මෙතෙන්දී ඔයාලට කරන්න තියෙන එකම විසඳුම තමයි රීසෙන්ට් ඇප් වලට ගිහිල්ලා ක්ලෝස් කරලා දාන එක. තව දෙයක් තමයි දවස් දෙකකට සැරයක් හරි ඔයාලගේ ෆෝන් එක රීස්ටාර්ට් කරන එක. මේ වගේ කරනවා නම් ඔයාලගේ ෆෝන් එකේ බැටරි බහින එක නවත්ත ගන්න පහසු ක්‍රමයක් වෙනවා. හතරවෙනි හේතුව විදිහට මම අරන් ඉන්නේ ඔයාලට ගොඩක් වෙලාවට මොබයිල් එකේ Wi-Fi, Bluetooth, location, GPS වගේ නිතරම on කරලා තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකේ බැටරි ඉක්මනින් බහින්නත් මේ දේ ප්‍රධාන හේතුවක් වෙනවා. ඒක නිසා මේ දෙයට එකම විසඳුමක් වශයෙන් ඔයාලට කරන්න පුළුවන් මොබයිල් එකේ මේ රන් වෙන ඒ වගේම ඔයාලා පාවිච්චි GPS, location, ඒ වගේම Bluetooth, Wi-Fi වගේ on කරලා තියාගන්න එපා. මේ වෙලාවට ඔයාලට අවශ්‍ය නැති වෙලාවට off කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාගේ මොබයිල් එකේ බැටරි බහින එක නතර කරගන්න පුළුවන්. ඉතාම පහසුවෙන්. පස්වෙනි හේතුව විදිහට මම කතා කරන්නේ ඔයාලා ගොඩක් වෙලාවට එක දිගටම වීඩියෝස් බලනවා වෙන්න පුළුවන්, ගේම් ප්ලේ කරන්න පුළුවන්. එහෙම වුණාම එතනදී ඔයාලගේ මොබයිල් එකේ බැටරි අනිවාර්යෙන්ම ඉතාම ඉක්මනින් බහින. ඒකට විසඳුමක් විදිහට ඔයාලට ගොඩක් වෙලාවට ගේම් ප්ලේ කරන අඩු කරන්න, ඒ වගේම වීඩියෝ බලන එක ටිකක් අඩු කරන්න ඔයාලගේ මොබයිල් එකේ බැටරි බහින එක ඉතාම පහසුවෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. පළවෙනි හේතුව විදිහට මම කතා කරන්නේ ගොඩක් වෙලාවට ඔයාලා අලුතින් ෆෝන් එකක් ගත්තාම ඒ වගේම ඒ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක වැඩි. නම් යූස් කරපු ෆෝන් එකක් ගන්න. ඒ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක අඩුයි. මොකද ඒ ෆෝන් එක යූස් කරපු නිසා. ඒ නිසා ඔයාලගේ ෆෝන් එකෙන් බැටරි බහින්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඔයාලා ගොඩක් වෙලාවට යූස් කරපු ෆෝන් එකක් ගත්තා. මෙතෙන්දී විසඳුමක් හැටියට මම ඔයාලට ඉල්ලන්නේ ඔයා අලුතින් ෆෝන් එකක් ගන්න ඕන බලාපොරොත්තු වෙනවා නම් යූස් කරපු මොබයිල් වලට වඩා බ්‍රෑන්ඩ් නිව් මොබයිල් එකක් ගන්න. එතකොට ඔයාලා පාවිච්චි කරද්දී බැටරි බහින ප්‍රමාණය අඩුයි. එහෙනම් මේ වීඩියෝ එක පුරාටම එකතු වෙලා ඔයාලගේ මොබයිල් එක පිළිබඳව කොහොමද බැටරි මොබයිල් එකේ බහින්නේ, ඒ වගේම මොනවද ඔයාලා ගන්න පුළුවන් විසඳුම් මොනවද කියලා මේ වීඩියෝ එක පුරාටම කතා කරා. පහලින් කමෙන්ට් කරලා අමතක කරන්න එපා මේ පිළිබඳව. තවත් අලුත් වීඩියෝ එකක හමු වෙමු. හැම දිනකටම තෙරුවන් සරණයි.